හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මුලින්ම මං ගැන හැඳින්වීමක් කරලා ඉන්නම්. මගේ නම සඳමිනි දේවසිංහ. මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසර සමාජ විද්‍යාපීඨයේ ජන සංවේදන අධ්‍යයන අංශයේ මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය විශේෂවේදී උපාධිය හදාරමින් ඉන්නවා. මම මගේ channel එක හරහා ඔයාලට කියන්න යන්නේ මුලින් මම සඳහන් කරා වගේ මගේ විෂය එහෙම නැත්නම් උපාධි පාඨමාලාව. ඒ කියන්නේ මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය කියන විෂය පිළිබඳව ඔයාලා දැනුවත් කිරීමට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතනවා මේ මගේ වීඩියෝස් A level කරන නංගිලා මල්ලිලාට ඒ වගේම A level ඉවර වෙලා ප්‍රතිඵල ලැබිලා කැම්පස් එකකට යන්න ආසාවෙන් ඉන්න සහ කැම්පස් එකකට ගිහිල්ලා අපි මොන විෂයන්ද තෝරගන්නේ කියලා හොයලා බලන ඒ වගේ අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මගේ විෂය තමයි මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය. අපි ඉංග්‍රීසි වලින් මේක Public Relation and Media Management කියලා හඳුන්වනවා. කෙටි නම විදිහට අපි කැම්පස් එකේ භාවිත කරනවා PRMM කියන අකුරු හතරෙන්. ඉතින් මගේ විෂය අලුත් විෂයක්. මම එහෙම කියන්නේ අපේ කැම්පස් එකේ විතරයි දැනට මේ විෂය හදාරන්න ඕගොල්ලන්ට අවස්ථාවක් ලැබෙන්නේ. වෙන කිසිම රාජ්‍ය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අපේ විෂය හැදෑරීමට දැනට අවස්ථාවක් නැහැ. සමහර විට ඉදිරියේදී අවස්ථාව ලැබෙන්නත් පුළුවන්. මම මුලින් කිව්වා වගේම මගේ අධ්‍යයන අංශය ජන සංනිවේදන අධ්‍යයන අංශය. අපේ කැම්පස් එකේ ජන සංනිවේදන අධ්‍යයන අංශය යටතේ විෂයන් දෙකක් තියෙනවා. ඒ තමයි ජන සංනිවේදන විෂය සහ මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය. ඒ කියන්නේ මගේ විෂය. මගේ විෂය ඉස්සෙල්ලාම අපේ කැම්පස් එකේ පටන් අරන් දැන් අවුරුදු 10ක් වගේ වෙනවා. ඒ කියන්නේ අපි තමයි 10 වෙනි බැච් එක. මීට කලින් බැචස් 10ක් මේ උපාධි පාඨමාලාව නිම කරලා දැනට බැචස් 7ක් වගේ ශාස්ත්‍රයේ කටයුතු කරමින් රැකිය අවස්ථා කරමින් ඉන්නවා. ඒ වගේම බැචස් දෙකක් අපිට හැදින් සීනියර් බැචස් දෙකක් ඉන්නවා. මේ විෂය මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය. අපේ විෂය නිර්මාතෘවරයා තමයි දැනට අපේ කැම්පස් එකේ ජන සංනිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති වශයෙන් කටයුතු කරන ආචාර්ය මනෝජ් ජිනදාස මහත්මයා. ඉතින් සර් තමයි අපේ විෂය ඉස්සරලාම අපේ කැම්පස් එකේ පටන් ගන්න මූලිකත්වය අරන්. කියන්නේ විෂය නිර්මාතෘවරයා විදිහට අපේ කැම්පස් එකේ පටන් ගන්න මුල්ුණේ සර් තමයි. ඇත්තටම මම කලිනුත් කිව්වා මහජන සම්බන්ධතාව හා මාධ්‍ය කළමනාකරණය කියන්නේ අලුත් විෂයක්. ඒ කියන්නේ විෂය පතේ ගණනාවක් ආවරණය වෙන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියකින් සමන්විත වෙන විෂයක්. ඒ වගේම තමයි අලුත් විෂය කරුණු ගණනාවක් එකතු වෙමින් වර්ධනය වන විෂයක් කියලා අපිට කියන්න පුළුවන්. මම ඉදිරි වීඩියෝ වලින් මගේ විෂය මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණය විෂය හැදෑරීමෙන් තියෙන වාසි. ඒ කියන්නේ අපි මේ විෂය හැදෑරීමෙන් අපිට යන්න පුළුවන් රැකියා අවස්ථා මොනවද කියන දේවලුත් ඒ වගේම මේ විෂය පිළිබඳව පොඩි හැඳින්වීමක් ඕගොල්ලෝ මේ විෂය කරන්න ඕනේ ඇයි වගේ දේවලුත් ඉදිරි වීඩියෝ වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකන් රැඳිලා ඉන්න මාත් එක්කම. ස්තුතියි.